ආයුබෝවන් මිත්‍රවරුනි. ඔන්න ආයෙමත් දවසක රාත්‍රිය උදා වෙච්ච මේ වෙලාවේ මං සෝදානම් වෙන්නේ පරණ පුරුදු ආකාරයටම තවත් සත්‍ය හොල්මන් කතාවක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඔබ අනිවාර්යයෙන්ම අහලා ඇති නාවලපිටිය කියන නගරය ගැන. කුමාරయ్య ජීවත් වුණේ නාවලපිටිය නගරේ ඉඳලත් කිලෝමීටර් 8ක් විතර ඈතින් තියෙන වැවේගම කියන ගම්මානයේ. කොළඹ ඉඳන් බදුල්ලට යන දුම්රිය මාර්ගයේ හරි මැද ඉඟුරු ඔය කියලා දුම්රිය නවාතැන්පලක් තියෙනවා. මේ දුම්රිය නවාතැන්පලෙන් පස්සේ හම්බ වෙන්නේ ගල්බඩ කියන දුම්රිය නැවතුම. මෙන්න මේ කියන වැවේගම පාර දිගටම යම් කෙනෙක් ගියොත් නතර වෙන්නේ මේ කියන ගල්බොඩ. කොහොම හරි ඒ කාලේ වෙනකොට නාවලපිටිය නගරේ ඉඳලා වැවේගම ගමට එන්න හරිම දුෂ්කර ප්‍රවාහන පහසුකම් තමයි තිබුණේ. ඔබට මතක ඇති දැනටත් ඉඳ හිටලා දකින්නට ලැබෙන සුදු පාටට හුඩු ලංගම බස් රථ තනි දොරක් තිබ්බ. මෙන්න මේ එකම එක බස් රථයක් තමයි වැවේගමට ළඟා වෙන්න තිබුණේ. දැනට නම් වැවේගමට ළඟා වෙන්න බස් රථ 3ක්ම ධාවනය වෙනවා විනාඩි 30කට සැරයක් වගේ. ඒත් ඉතින් රෑ 10න් පස්සේ විතර යම් කෙනෙක් ගමට එනවා නම් එන්න කිසිම පොදු ප්‍රවාහන සේවයක් නැහැ. ත්‍රිරෝද රථයක් හැරුණාම මම මේ කියන කාලේ කිසිම ත්‍රිරෝද රථයක් තිබුණේ නැහැ. යම් කෙනෙක් රෑ 10න් පස්සේ ගමට එනවා නම් එන්න තිබ්බේ මේ කිලෝමීටර් 8 ගෙවාගෙන පයින්ම තමයි. මහා මාර්ගයත් අද තරම් හොඳ තත්ත්වයේ තිබුණේ නැහැ. කිලෝමීටර් 8ක් වුණාට වංගු සහිත කඳු පල්ලම් සහිත මාර්ගය එනකොට දැනෙන්නේ කිලෝමීටර් 16ක් විතර එනවා වගේ. මේ කියන කාලෙදී කුමාරయ్య කොළඹ පැත්තේ යම් රැකියාවක් කළා. නිවාඩු ලැබුණාට පස්සේ දවසක් ගෙදර එන්න හිතාගෙන ආවත් රෑ 10 පහුවෙලා. හොඳට හඳ පායලා තිබ්බ දවසක් හින්දා මෙයා තීරණය කරා පයින්ම ගෙදරට යන්න. වැවේගම විතරක් නෙවෙයි ඒ අවට තිබ්බ අනෙකුත් සියලුම ගම් හද්දා පිටිසර පුරාණ ගම් එක ගෙයක ඉඳලා අනිත් ගෙදරට සෑහෙන දුරක් තිබුණා. ගෙවතු හරියට මහා කැලෑ වගේ ගස්වැල් පිරීලා. කොහොම හරි කුමාරయ్య කිලෝමීටර් 7-8ක් ගෙවාගෙන ගම්මානයේ දෙසට ආවා. දැන් තියෙන්නේ ප්‍රධාන පාරෙන් වෙන් වෙලා වම් පැත්තට තියෙන අතුරු පාරේ මීටර 400-500ක් විතර ගෙදර දෙසට යන එක. අතුරු පාරේ වම් පැත්තේ තිබ්බේ තරමක ඝන කැලෑව. දකුණු පැත්තේ මීටර 100ක් විතර යනකම් තිබ්බේ ගෙවතු කියලා කිව්වට මේවත් තරමක කැලෑ වගේ තමයි. ගෙවල් දෙකක් විතර තිබ්බා. නමුත්
පාරට බොහෝ ඈතට වෙන්න තමයි ඒ ගෙවල් දෙකත් පිහිටලා තිබුණේ. මීටර 100ක් විතර ගියාට පස්සේ ඒ ගෙවල් තියෙන ප්‍රදේශය අවසන් වෙනවා. වම් පැත්තේ තියෙන ඝන කැලෑවක් නැති වෙලා ගල් පොත්ත පටන් ගන්නවා. ගල් පොත්ත හරහා තරමක වේගවත් විශාල ජල පහරක් ගලාගෙන යනවා. ඒක මෙතනදී හරස් කරලා නාන පිහිලි දෙකක් ගම්මු හදලා තිබුණේ. මේ නාන පිහිලි දෙකට චුට්ටක් කලින් දකුණු පැත්තට වෙන්න මහ විශාල කොස් ගහකුත් තියෙනවා. කොහොම වුණත් ඔය කොස් ගහට තරමක් ඈතින් තිබ්බ ගෙදරට මහ රෑ තිස්සේ ලොකු ශබ්දයකින් අර දොළපාරේ සද්ද ඇහෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහර දවස්වලට මේ ගලේ රෙදි සෝදනකොට රෙදි අපුල්ලන සද්ද පවා ඇහෙනවා කියලයි ඒ ගෙදර නිවාසියෝ කිව්වේ. දැන් වෙලාව පාන්දර 2ට විතර කිට්ටෝයි. හොඳට හඳ පායලා වම් පැත්තේ ඝන කැලෑව පහු වෙනකොට කොස් ගහ පෙනෙන්නට තිබුණා. ඒත් එක්ක මෙයා දැක්කා නාලා දිය රෙද්දකුත් ඇඳගෙන තරුණ කාන්තාවක් මෙයා දිහාවට එනවා. මෙයා දිහා බලලා hina වුණා. හැබැයි වාසනාවකට කුමාරය මොනවා හරි ගැඹුරු කල්පනාවක තමයි ඇවිල්ලා තිබුණේ. පහළ ගම්මැද්දේ දීපා කියලා ගෑනු ළමෙක් හිටියා. ඒ වටාව පිටාවේ ඉන්න හැමදෙනාම වගේ නාගන්න කියලා ආවේ මේ කියන ගල් පොත්තට. කුමාරයයට නිකමට වගේ හිතුණා මේ දීපා තමයි නාලා යන්නේ කියලා. කොහොම හරි කිසිම ගැටලුවක් නැතුව කුමාරය ගෙදරට ළඟා වුණා. නෙන්දයි මාමයි රෑ දොගඩ හරිය ඇහැරලා කුමාරයව ගේ ඇතුළට ගත්තා. ගමන් විඩාවයි නිදිබර ගතියයි එක්ක කුමාරයට ඕනෝනේ ඉක්මනට පැදුරක් දාලා ඇලවෙන්නයි. ඒ විදිහට පැදුරේ ඇලවෙන්න සූදානම් වෙද්දී කුමාරයා කිව්වා ඔන්න පහළ දීපත් දැන් තමයි ගල් පොත්තෙන් නාලා ගියේ කියලා. නැන්දයි මාමයි මූණට මූණ බලාගත්ත මිසක් කිසි දෙයක් කිව්වේ නැහැ. පහවදා අවදි වෙලා දවල් නැන්ද ඇහුවා කුමාරයාගෙන් පුතාට ඊයේ දීපත් හම්බ වුණාද? රෑ එන ගමන් කියලා. එතකොට තමයි කුමාරයටත් හීන් දාඩිය දාලා මතක් වුණේ මෙතන මොකක් හරි අద్භූත දෙයක් සිද්ධ වුණා කියලා. කුමාරයා මතක් කළා දිය රෙද්දත් ඇඳගෙන තෙත කෙස් පිටින් මේ ළමයා ගියාට එයාගේ කොණ්ඩෙන් බේරිච්ච වතුර අර පැහැදිලි හඳ එළියේ ගල්තලාවේ තිබුණේ නෑ නේද කියලා එයාට මතක් වුණා. වාසනාවකට වගේ නූල් බැඳලා තොවිල් නටන තත්වයක් නම් කුමාරයාට උදා වුණේ නැහැ. අදටත් කුමාරයා ඉඳලා හිටලා මේ කතාව මතක් කරනවා. වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා ඒත් මේ සිදුවීම පවුලේ අයට ගමේ ඔවුන්ගේ හිතවතුන්ට නොමැකෙන කතාවක් විදිහට තවමත් මතකයි.